ලෝක ප්‍රසිද්ධ අයිෆල් ටවර් එක උඩ අදටත් සාමාන්‍ය සංචාරකයන්ට ඇතුල් වෙන්න තහනම් රහස් කාමරයක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ප්‍රංශයේ අයිෆල් ගොල්න කියන්නේ සුප්‍රසිද්ධම ට්‍රැවලින් ප්ලේසස් වලින් එකක්. හැබැයි මේ අයිෆල් ටවර් එකේ උඩම තට්ටුවේ ඒ කාලේ ප්‍රංශයේ හිටපු ලොකුම සල්ලිකාරයන්ටවත් එක දවසකටවත් රෙන්ට් අවුට් කරන්න බැරි වෙච්ච සීක්‍රට් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකක් හදලා තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ප්‍රංශ විප්ලවයෙන් අවුරුදු 100ක් පිරෙන එක සමරන්න 1889 දී ප්‍රංශයේ පැවැත්වෙච්ච වර්ල්ඩ් ෆෙයා එකේ මේන් ඇට්‍රැක්ෂන් එක විදිහට තමයි මේ අයිෆල් කුර නිර්මාණය කරන්නේ. මේක නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියාගේ නම තමයි ගුස්ටාව් අයිෆල්. මීටර් 330ක් උස මේ අයිෆල් ටවර් එක හදන්න මෙට්‍රික් ටොන් 10100ක් බර යකඩ පාර්ට්ස් 18000ක් වගේම යකඩ බෝල්ට් ලක්ෂ 25ක් යූස් කරලා තියෙනවා. 1930 දී ඇමරිකාවේ ක්‍රයිස්ලර් බිල්ඩින් එක හදනකම්ම ලෝකයේ තිබ්බ උසම මෑන්මේඩ් ස්ට්‍රක්චර් එක විදිහට හැඳින්වුවෙත් මේ අයිෆල් කුලන තමයි. හැබැයි ඔයා දැනගෙන හිටියද ගුස්ටාව් අයිෆල් මේ අයිෆල් ටවර් එකේ උඩම තට්ටුවේ ඒ කියන්නේ 3rd level එකේ වර්ග අඩි 1000ක විතර සීක්‍රට් රූම් එකක් හදලා තිබුණා කියලා. මේක නිකම් සීක්‍රට් රූම් එකක් විතරක් නෙවෙයි. ලස්සන වෝල්පේපර්ස් වගේම මිල අධික ඔයිල් පේන්ටින්ග්ස් වලින් ඩෙකොරේට් කරපු ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකක්. මේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ මිල අධික ෆර්නිචර්ස් වගේම ග්‍රෑන්ඩ් පියානෝ එකකුත් දැක ගන්න පුළුවන්. ප්‍රංශයේ ඒ කාලේ හිටපු ලොකුම සල්ලිකාරයෝ මේ අයිෆල් ටවර් එකේ උඩ තියෙන ලක්ෂරි ඇපාර්ට්මන්ට් එක රැයකට හරි ඒගොල්ලන්ට රෙන්ට් කරන්න කියලා ගුස්තාව් අයිෆල්ට ඕන තරම් සල්ලි දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ගුස්තාව් අයිෆල් මේ කිසිම ඉල්ලීමකට කැමති වෙලා නැහැ. එයා මේ ඇපාර්ට්මන්ට් එක යූස් කරන්න ඉඩ දීලා තිබ්බේ ඒ කාලේ හිටපු සයන්ටිස්ට්ලාට එයාලගේ රිසර්ච් කරගෙන යන්න. ඒ වගේම එයා තෝරගත්ත එලයිට්ම ගෙස්ලා කීප දෙනෙක්ටත් මේ ඇපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න ගුස්තාව් අයිෆල් අවසර දීලා තියෙනවා. ඒ විදිහට ඇතුල් වෙච්ච එලයිට් ගෙස්ලා විදිහට වාර්තා වෙනවා ෆේමස් ඉන්වෙන්ටර් කෙනෙක් වෙච්ච තෝමස් අල්වා එඩිසන්. ඒ වගේම ප්‍රංශයේ ඒ කාලේ හිටපු ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් වෙච්ච සාරා බර්න්හාඩ්. අයිෆල් ටවර් එක හදලා අවුරුදු 137ක් ගිහිල්ලත් අදටත් සාමාන්‍ය සංචාරකයෙක්ට මේ ගුස්තාව් අයිෆල්ගේ සීක්‍රට් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න කිසිම විදිහකට අවසර හම්බෙන්නේ නැහැ. හැබැයි අයිෆල් ටවර් එකේ උඩම ලෙවල් එක, ඒ කියන්නේ සමිට් එකට ගියාම ඒකේ තියෙන පොඩි ඔබ්සර්ව් වින්ඩෝ එකකින් මේ ගුස්ටාව් අයිෆල්ගේ සීක්‍රට් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එක මොන වගේද කියලා සංචාරකයන්ට බලා ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒ වින්ඩෝ එක හරහා අපිට බලා ගන්න පුළුවන් මේ ගුස්ටාව් අයිෆල්ගේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ තියෙන ඔයිල් පේන්ටින්ග්ස්, ෆර්නිචර්ස් වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි. මේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ ගුස්තාව් අයිෆල්ගේ, එයාගේ දුවගේ, ඒ වගේම තෝමස් අල්වා එඩිසන්ගේ ලයිෆ් සයිස් වැක්ස් ෆිගර්ස් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? මේ ගුස්තාව් අයිෆල්ගේ සීක්‍රට් ලක්ෂරි ඇපාර්ට්මන්ට් එක හැමදාම සාමාන්‍ය සංචාරකයන්ට රහසක් විදිහට හැංගිලා තියෙන්න ඕනද? එහෙමත් නැත්නම් හැමෝටම බලා ගන්න පුළුවන් විදිහට ඕපන් කළොත් හොඳද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ලෝකේ පුරා තියෙන ඉන්ටරෙස්ටිං දේවල් ගැන දැනගන්න කැමති නම් අපේ channel එකත් එක්ක දිගටම join වෙන්න. If you love Uncommon Universal Mysteries, stay tuned with the Vault LK. There are many more files yet to be opened. See you soon, guys.